right මේ බලන්න 2024 14 වෙනි ගාන අපිට කියන්නේ සුළු කරන්න කියලා ළමයි. මෙන්න මෙහෙම එකක් දීලා 3x වර්ග වතාවක් 2y බෙදීම 8xy කියලා දීලා තියෙන්නේ. අන්න බෙදීමක් තියෙන්නේ මේ අපි බෙදීමක් තියාගෙන මෙන්න මෙහෙම බෙදීමක් තියාගෙන අපි කවදාවත් සුළු කිරීමක් කරන්න යනවද? නැහැ. මේ බෙදීම මොකද කරන්න ඕනේ? අපි ගුණිතයකට හරවන්න ඕනේ. බෙදීමක් කියන්නේ එක්තරා ආකාරයක ගුණ කිරීමක් නේද? ඒ කියන්නේ දැන් මම මෙහෙම කිව්වොත් අපි බෙදනවා 10 දෙකෙන් බෙදනවා කියලා කියතමුකෝ. මේ 10 දෙකෙන් බෙදනවා කියලා කියන්නකෝ. එතකොට ඕක අපිට කියන්න පුළුවන් නේද? 10 භාගයෙන් ගුණ කරනවා කියලා. අන්න බෙදීමක් කියන්නේ ගුණිතයක් කියලා තේරෙනවද? අන්න ඕක ඔළුවට යන්න ඕනේ. එතකොට මෙන්න මෙතන මෙහෙම බෙදීමක් තියාගෙන අපි සුළු කිරීමක් කරන්න යන්නේ නැහැ. මේ බෙදීම අපි හරවනවා ගුණිතයකට. මොකද මේ බෙදීම අපි හරවනවා ගුණිතයකට. ගුණිතයකට හරවනකොට ඊළඟට තියෙන පදේ මොකද වෙන්නේ? පරස්පර වෙනවා. අන්න ඒක අපි හදාගමු. මෙන්න මෙහෙමයි. මේ බලන්න. 3x වර්ග මේ වගේ කිසිම වෙනසක් කරන්න නැහැ. ගුණ කිරීම 2y අන්න බෙදීම ගුණිතයකට හරවනවා. ගුණ කිරීම හරවපු ගමන් මේක මොකද වෙන්නේ? පරස්පර වෙනවා. ඒ කියන්නේ උඩ යට මාරු වෙනවා. දැන් මෙතන හරය තියෙන්නේ එක. ඉතින් එතකොට උඩ යට මාරු වෙනවා. ඒ කියන්නේ පරස්පර වෙනවා. එතකොට 8xy හරයට යන එකයි වෙන්නේ. ඔන්න ඔහම අපිට හදාගත්තා නම් පටගාලා මේක හදාගෙන යන්න පුළුවන්. මේක හදන්න තියෙන්නේ මෙහෙම. තේරුණාද කියන දේ? right. එතකොට කැපෙන පද අපිට කපලා දාන්න පුළුවන් ලස්සනට. මේ බලන්න y ට y ව කපන්න පුළුවන්. එතකොට මේ බලන්න x එකකට මේ x ඒවා එකක් මෙතන x ඒවා එකට කපලා දාන්න පුළුවන්. එතකොට මෙතන මේ x වර්ගය කියන්නේ x වතාවක් x කියන එකනේ. එතකොට එක x එකක් අයින් වෙලා යනවා. එකක් ඉතුරු වෙනවා. right. ඊට පස්සේ මෙතන දෙකේවා එකයි මෙතන දෙකේවා හතරයි. දෙකට දෙකේවා එකයි අටට දෙකේවා හතරයි. අන්න ආයෙ කපන්න අපිට ඉතුරු වෙනවද මොකුත්? නෑ. එහෙනම් අපි ගුණ කරලා දාමු. උඩ ඉතුරු වෙනවා 3x. මෙන්න මෙතන 3x තියෙනවා. මෙතන මොකුත් නෑ. මෙතන තියෙනවා එකක්. 3x වතාවක් එක බෙදීම යට හරයේ මේ වගේ මොකුත් නෑ. මෙතන තියෙනවා 4 විතරක්. ඉතින් මේ ලස්සනට අපිට මෙතනින්ම උත්තරේ ඉවර කරලා දාන්න පුළුවන්. මෙතන එකක් දාන්න නැතුව අපි දන්නවනේ ඕනම සංඛ්‍යාවක එකකින් ගුණ වුණාම එන උත්තරේ එම සංඛ්‍යාවමයි. ඒතකොට මේ 3x එකකින් ගුණ වුණාම 3xමයි බෙදීම 4. ඔන්න ලස්සනට උත්තරේ ආවා. තේරුණාද ගත්ත හැටි? right. එතකොට මෙන්න මෙතන අපි මෙන්න මේ වගේ බෙදීමක් තියාගෙන කවදාවත් සුළු කිරීමක් කරන්නේ නැහැ. ඒක නිසා මේ බෙදීම අපි මොකද කරේ? ගුණිතයකට හැරෙව්වා. හරවපු ගමන් මොකද උනේ? මෙන්න මේක එහා පැත්තේ තියෙන පදය පරස්පරයට